Hi guys, I'm Shashi, professional bartender. කොක්ටේල් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කොක්ටේල් කලාවේ නිවැරදි තාක්ෂණය, ඒ වගේම අලුත් කොක්ටේල් recipes මේ channel එකෙන් අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපේ පළවෙනි කොක්ටේල් එක විදිහට අපි හදන්නේ tamarind yeast කොක්ටේල් එක. ඉතින් අපි බලමු මේ කොක්ටේල් එක හදන්න අපිට අවශ්‍ය ingredients මොනවද කියලා. මේ කොක්ටේල් එකට අපි tamarind paste එක පාවිච්චි කරනවා. මේ පැණි, ලයිම් ජූස්, මේ කොක්ටේල් එකේ ඇල්කොහොල් එක විදිහට අපි ජින් පාවිච්චි කරනවා. කොක්ටේල් එකක් ගත්තාම අපිට ප්‍රධාන ක්‍රම කීපයකට හදාගන්න පුළුවන්. ඉතින් අපි අද මේ කොක්ටේල් එක හදන්නේ ෂේකින් මෙතඩ් එකට. ඉතින් මම අද ගෙනත් තියෙනවා බෝස්ටන් ෂේකර් එක. ඉතින් ඒ වගේම අපි මෙන්න මේ මාටිනි ග්ලාස් එක අද කොක්ටේල් එකට පාවිච්චි කරනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට කොක්ටේල් එක හදාගමු. අපි මුලින්ම ග්ලාස් එක මෙන්න මේ විදිහට අරගෙන ලයිම් වෙජ් එකකින් මේක රින්නට හොඳට ලයිම් ගාලා අපි මෙන්න මේ විදිහට මේ ග්ලාස් එකට සෝල්ට් ක්‍රීම් එකක් දාගන්නවා. අපි ඊට පස්සේ ග්ලාස් එක චිල් වෙන්න දාගන්න ඕනේ. ඉතින් අපිට ඒකට අයිස් කියුබ් කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් අපි ග්ලාස් එක චිල් වෙන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි බෝස්ටන් ෂේකර් එකට අපි මුලින්ම මී පැණි මිලිලිටර් 15ක් එකතු කරගමු. මේ පැණි එකතු කරගත්තට පස්සේ අපි ඊළඟට ටැමරින් මිලිලිටර් 25ක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ කොක්ටේල් එකට එකතු කරගන්නේ ලයිම් ජූස්. අපි මේකට ලයිම් ජූස් මිලිලිටර් 10ක් එකතු කරගන්නවා. දැන් මේ කොක්ටේල් එකේ මේන් පාර්ට් එක. ඒ තමයි ඇල්කොහොල් එක එකතු කරගන්න එක. ඉතින් අද මම පාවිච්චි කරන්නේ ජින්. මේ කොක්ටේල් එක ජින් බේස් කොක්ටේල් එකක්. ඉතින් මම අද ඇස්කොට් ජින් එක ගෙනත් තියෙනවා. ඉතින් අපි මේකෙන් මිලිලිටර් 50ක් එකතු කරගන්නවා. ජින් එක එකතු කරගත්තට පස්සේ ඊළඟට අපි කොක්ටේල් එක අයිස් දාලා හොඳට ෂේක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කොක්ටේල් ෂේකර් එකට මෙන්න පොඩි ටැප් එකක් දාලා මෙන්න මේ විදිහට අපි ෂේකර් එක ගලව ගන්නවා. හරි. අපි දැන් කොක්ටේල් එක ෂේක් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මේ හොටෝ මිශ්‍රණය එක සහ මේ ෆයින් මෙෂ් ස්ට්‍රේන් එක පාවිච්චි කරලා මේ කොක්ටේල් එක ඩබල් ස්ට්‍රේන් කරගන්න ඕනේ. හරි. කොක්ටේල් එකක් කියලා කියන්නේ අපේ කටට රසවත් වගේම අපේ ඇස් දෙකටත් රසවත් දෙයක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මෙතන ලස්සන ලයිම් ස්ලයිස් එකකින් මේ කොක්ටේල් එක මම ගාර්නිෂ් කරගන්නවා. මෙන්න මේ විදිහට ලයිම් ස්ලයිස් එක අපි කොක්ටේල් ග්ලාස් එකේ තදව ගන්න ඕනේ.
මේ තියෙන්නේ අපේ ටැමරින් බීච් කොක්ටේල් එක. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් අපේ අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් මම ආසම පාර්ට් එක අපි මේ කොක්ටේල් එක ටේස්ට් කරමු. cheers.